හිතන්න සියලු යුද්ධ අවසන් කරන යුද්ධය කියලා හඳුන්වපු පළවෙනි ලෝක සංග්‍රාමයේ ඉවර වෙලා අවුරුදු 20ක් වත් ගියේ නෑ ලෝකේ ඊටත් වඩා දරුණු මහා විනාශකාරී ගැටුමකට ඇදගෙන වැටුණා. ඉතින් ඇත්තටම මොකද වුනේ? ඇයි මෙහෙම දෙයක් සිද්ධ වුනේ? මේක එක රැයකින් හේතු වුණ දෙයක් නම් නෙමෙයි. මේක අවුරුදු ගාණක් තිස්සේ ටිකෙන් ටික ගොඩනැගුණු විශාල පීඩනයක ප්‍රතිඵලයක්. අපි බලමු ඒකට හේතු වුණු කාරණා මොනවද කියලා. හොඳයි. අපි යමු කතාවේ මුලට. මේ මහා කුණාටුව හටගන්න කලින් තිබුණ පෙරනිමිති මොනවද? මේ මහා විනාශයට බීජ වෙපිරුනේ කොහොමද කියන එක අපි පළවෙනි අදියරින් හොයලා බලමු. බලන්න මේ සිදුවීම් දාමයේ දිහා. පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනියට දඬුවම් විදියට පනපු අතිශය දරුණු වර්සල්ස් ගිවිසුම ඊට පස්සේ මුළු ලෝකයම වෙලාගත්තු මහා ආර්ථික අවපාතය මේ වගේ අස්ථාවර පසුබිමක තමයි ඇඩොල්ෆ් හිට්ලර් වගේ කෙනෙක්ට බලයට එන්න පාර කැපෙන්නේ. මේ හැම දෙයකම කූට ප්‍රාප්තිය තමයි 1939 දී ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කිරීම. එතනින් තමයි ගින්න පත්තු වෙන්නේ. ඉතින් මේ කාලෙදී ලෝකයේ Tamanගේ අනසකට ගන්න සිහන මවපු ප්‍රධාන රටවල් 3ක් එකට එකතු වෙනවා. අපි අද එයාලව හඳුන්වන්නේ අක්ෂ බලවතුන් කියලා. මේ 3 දෙනාටම තිබුණේ එකම ඉලක්කයක් ව්‍යාප්ත වීම. බලන්න මේ 3 දෙනාගේ අභිලාෂයන් දිහා. පළවෙනි ලෝක යුද්ධයෙන් පරාජය වෙලා නින්දාවට පත් වෙලා හිටපු ජර්මනියට හිට්ලර් පොරඳුනේ නැති වුණු අභිමානය ආපහු ලබා දෙනවා කියලා. ඉතාලියේ මුසෝලිනි සිහිනමැව්වේ පරණ රෝම අධිරාජ්‍ය වගේ බලයක් ගොඩනගන්න. අනික් පැත්තෙන් ආසියාවේ බලවතෙක් වෙන්න උත්සාහ කරපු ජපානයට ඒකට අවශ්‍ය සම්පත් තමන්ගේ රටේ තිබුණේ නෑ. ඉතින් මේ අධිරාජ්‍යවාදී සිහින තුන එකට එකපුණාම ලෝක යුද්ධයකට අවශ්‍ය හැම දෙයක්ම සූදානම් වුණා. ජර්මනිය සහ ඉතාලිය මෙහෙයුවේ නාසිවාදය සම ෆැසිස්ට්වාදය කියන භයානක දෘෂ්ටිවාද දෙකක්. මේ දෙකේම හරය වුණේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම පාගලා දාලා එක නායකයෙක් එක පක්ෂයක් යටතේ ගොඩනැගුණු ඒකාධිපති පාලනයක්. ඔවුන්ගේ පැවැත්ම රැඳා පැවතුනේම අනිත් රටවල් ආක්‍රමණය කරලා දේශ සීමා පුළුල් කිරීම මත. හොඳයි දැන් අපි බලමු මේ ගිනි පුපුරු ලෝක ව්‍යාප්ත ලැබගින්නක් බවට පත්ුනේ කොහොමද කියලා. දෙවෙනි අදියරෙන් අපි කතා කරන්නේ ගැටුම ඇවිලි ගියේ හැටි. බොහොම පැහැදිලිව ලෝකයේ ප්‍රධාන කඳුටු දෙකකට බෙදලා ගියා. එක පැත්තකින් ජර්මනිය, ඉතාලිය සහ ජපාන කියන අක්ෂ බලවතුන්, අනිත් පැත්තෙන් මහා බ්‍රිතාන්‍ය, ප්‍රාන්සිය, සෝවියට් සංගමය සහ පස්චිමේ සටනට එකතු වුණු ඇමරිකා එක්සත් ජනපදය. ජර්මනිය පාවිච්චි කළේ බ්ලිට්ස්ක්‍රීග් හෙවත් අකුණු සැර යුද්ධය කියන බිහිසුණු යුදෝපක්‍රමය. ඒක හරියට අකුණු සැරයක් වගේ. ගුවනින් සහ ගොඩබිමින් එකවර එල්ල කරන අධිවේගී ප්‍රහාර හමුවේ සතුරු ආරක්ෂක වලලු කඩදාසි වගේ ඉරිලා ගියා. මේ ක්‍රමය නිසා පෝලන්තය, ප්‍රාන්සිය වගේ බලවත් රටවල් පවා සති කිහිපයක් ඇතුළත දන ගැස්සුවා. මුළු යුරෝපයම ගල් ගැහිලා බලාගෙන හිටියා. මේ තමයි යුද්ධය හැමදේම වෙනස් කරපු මොහොත. ජපානයේ ඇමරිකාවේ පර්ල් වරායේ තිබුණු නාවික කඳවුරට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කරනවා. ඒතෙක් කල මේක මූලිකවම යුරෝපීය ගැටුමක් වෙලා තිබුණත් මේ ප්‍රහාරයත් එක්ක නිහඬව හිටපු දැවන්තෙක්, ඒ කියන්නේ ඇමරිකාව යුද්ධයට අවතීර්ණ වෙනවා. එතනින් පස්සේ මේක නියමාර්ථයෙන්ම ලෝක යුද්ධයක් බවට පත් වුණා. මුල් කාලයේදී අක්ෂ බලවතුන්ව නවත්තන්න බෑ වගේ පෙනුනත් ඔවුන්ගේ ගමන නැවතුණු තැන් තිබුණා. මිත්‍ර පාක්ෂිකයන්ගේ ප්‍රතිරෝධය සහ සමහර තීරණාත්මක සිදුවීම් නිසා යුද්ධයේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරුණා. ප්‍රධාන හැරවුම් ලක්ෂ කිහිපයක්ම තියෙනවා. එකක් තමයි බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන්න ගිහින් හිට්ලර්ට ලැබුණු අන්ත පරාජය. ඊළඟට රුසියාව ආක්‍රමණය කරන්න ගිය හිට්ලර්ගේ හමුදාව එහි තිබුණු මරුව හා සමාන ශීතකාලයට සහ රතු හමුදාවේ දරුණු ප්‍රතිරෝධයට මුහුණ දෙන්න බැරුව අඩපණ වුණා. මේ යුද පිටියේ සිදුවීම් අතරතුර තිර පිටුපස මානව ඉතිහාසයේ අඳුරතම ලැජ්ජාසහගතම පරිච්ඡේදය ලියවෙමින් තිබුණා. ඒ තමයි හොලොකෝස්ට්. ඊමත් නැත්නම් මහා ජන සංහාරය. මේ සංඛ්‍යාලේඛන පිටුපස තිබුණු මිනිස් ජීවිත ගැන මොහොතක් හිතන්න. මේ දර්ශනවල තියෙන්නේ නාසි වදක කඳවුරු වල අමානුෂික ලෙස මරා දැමුණු මිනිසුන්ගෙන් ඉතුරු වුණු දේවල් විතරයි. ඔවුන්ගේ ජීවිත, සිහින, බලාපොරොත්තුව මේ හැමදේම මේ විදිහට ගොඩ ගැහුණා. මේක අහම්බෙන් වුණු දෙයක් නෙවෙයි. නාසි පාලනයේ ඊටාම සැලසුම් සහගතව යුදෙව් ජනතාව දේශපාලන විරුද්ධවාදීන් සහ තවත් සුළු ජාතීන් ඉලක්ක කළා. මේ අතරේ අහිංසක දරුවන් මිලියන ගණනක් මේ මහා කුරිරුකමට ගුදුරු වුණා. අවුෂ්විට්ස් වගේ සමූල ඝාතන කඳවුරු හදලා තිබුණේම එකම අරමුණකට. මිනිස්සු මරන්න. ඒවා හරියට මරණේ කර්මාන්ත ශාලා වගේ වැඩ කළා. ගෑස් කුටි, ආදාහනාගාරයන් යොදාගෙන ඔවුන් මේ මහා අපරාධය සිදු කළේ ඊටාම සංවිධානාත්මකව කාර්මික පරිමාණයෙන්. අවසානයේදී යුද්ධය ගිනිදැල් නිවි ගියා. ඒ අලුවලින් මතුවනේ සම්පූර්ණයෙන්ම අලුත් ලෝකයක්. ඒත් එක්කම අලුත් බියක්. අපි බලමු ඒ අවසානයේ සහ එහි ප්‍රතිපාක මොනවද කියලා.
පැසිෆික් කලාපයේ යුද්ධය අවසන් වුණේ මනුෂ්‍ය ඉතිහාසයේ කවදාවත් දැකලා නැති මහා විනාශකාරී ආයුධයක් පාවිච්චි කිරීමත් එක්ක. ඒ තමයි පරමාණු බෝම්බය. ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙළු මේ බෝම්බ දෙකෙන් ඇතිවුණු මහා විනාශයත් එක්ක ජපානයට කොන්දේසි විරහිතව යටත් වෙන්න සිද්ධ වුණා. යුද්ධය ඉවර වුණා. සමස්තයක් විදිහට ගත්තම මේ මහා යුද්ධයෙන් මිනිස් ජීවිත මිලියන 50කට වඩා නැති වුණා කියලා තමයි එස්ටිමේට් කරන්නේ. ඒ කියන්නේ ලෝක ඉතිහාසයේ සිදු වුණු දරුණුම මිනිස් සංහාරය. මේ මහා විනාශයෙන් පස්සේ ලෝක බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. බ්‍රිතාන්‍ය, ප්‍රංශය වගේ පරණ අධිරාජ්‍යයන්ගේ බලය ගිලිහි ගියා. ඒ වෙනුවට ලෝක වේදිකාවට අලුත් සුපිරි බලවතුන් දෙන්නෙක් ආවා. ධනවාදී කඳවුර නියෝජනය කරපු ඇමරිකාව සහ සමාජවාදී කඳවුර නියෝජනය කරපු සෝවියට් සංගමය. ඉතින් එක යුද්ධයක් ඉවර වෙද්දී තවත් ගැටුමකට, ඒ කියන්නේ දශක ගණනාවක් පැවතුණු ශීතල යුද්ධයට පාර කැපුණා. මේ වගේ ස්මාරක අදටත් අපිට මතක් කරන්නේ මේ යුද්ධයේදී අහිමි වුණු අහිංසක ජීවිත මිලියන ගණන ගැන. විශේෂයෙන්ම කිසිම දෙයක් නොදැන මේ මහා විනාශයට ගොදුරු වෙච්ච දරුවන් ගැන. ඉතින් දෙවන ලෝක යුද්ධය අපිට ඉතිරි කලේ අලුත් ලෝකයක් වගේම පරමාණු කව නිසා මුළු ලෝකෙම විනාශ වෙයි කියන දරුණු බියක්. මේ මහා ව්‍යසනීය ඉගෙනගත්ත පාඩම් අතරින් අද දවසේ අපිට වැදගත්ම හදිසිම පාඩම මොකක්ද? ඒක අපි හැමෝම අපින් අහගන්න ඕන ප්‍රශ්නයක්.